හායි යාළුවනේ කොහොමද ඔයාලට අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඇම්බරැල්ල එළවලුවක් හදන විදිහ. ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙනම වීඩියෝ එකට යමු. මුලින්ම මේ විදියට ඇම්බරැල්ල ටිකේ පොතු ටික ඉවත් කරලා කෑලි වලට කපා ගන්න ඕනේ. ඊට පස්සේ සුදු ලූණු, කරපිංචා, රම්පේ, අමු මිරිස්, ලූණු ඒ ටිකත් කපලා තියාගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඔයාලගේ ඇම්බරැල්ල එළවලුවට අවශ්‍ය ප්‍රමාණයට 3-5 ගම්මිරිස්, කහ, මිරිස් කුඩු, ලුණු වෙන වෙනම තියාගන්න ඕනේ. මේකට අපි තව මිටිකිරි ටිකකුත් එකතු කරගනිමු. මම නම් මේ ඇම්බරැල්ල එළවලුව හදන්න ගත්තේ මැටි භාජනයක්. ඉතින් මුලින්ම තෙල් ටික රත් වෙන්න තියලා ඒකට සුදු ලූණු, කරපිංචා, රම්පෙ ටිකේම දාලා රන්වන් පාට වෙනකන් බැද ගන්නවා. ඊට පස්සේ අමු මිරිස් ටිකයි ලූණු ටිකයි දාලා ආයෙත් පොඩි වෙලාවක් තියාගෙන ඒකට අපි එකතු කරගන්නවා 3-5යි මිරිස් කුඩු ටිකයි. ඊට පස්සේ ඔයාලට හොද්ද උවමනා විදිහට වතුර දාගන්න ඕනේ. මම නම් අඩු කෝප්ප 1/2ක් විතර දාගත්තා. ඊට පස්සේ ඉතින් කහ, ගම්මිරිස්, ලුණු ටිකත් ඒකට දාලා ඇම්බරැල්ල කෑලි ටිකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය විදිහට සීනි ටිකකුත් එකතු කරලා විනාඩි 20ක් විතර තැම්බෙන්න තියන්න. අපේ ඇම්බරැල්ල එළවලුව මෙන්න මේ ගානට හොද්ද හිඳිලා ඇම්බරැල්ල ටික තැම්බුණාට පස්සේ මිටිකිරි ටිකක් එකතු කරන්න. මේ තියෙන මං හදාගත්ත ඇම්බරැල්ල එළවලුව ඔයාලා try කරලා බලන්න.